අස්වෙසුම ප්‍රතිලාභ සම්බන්ධයෙන් මැයි මාසයේදී සිදුවීමට නියමිත වැදගත් යාවත්කාලීන කිරීම් කිහිපයක් ගැන සාකච්ඡා කෙරේ. එහි ප්‍රධාන කරුණු. පසුගිය අප්‍රේල් මාසයේදී රජය විසින් උත්සව සමය වෙනුවෙන් අස්වෙසුම ප්‍රතිලාභීන්ට අමතර මුදලක් ලබාදීමට පියවරගෙන තිබුණි. රුපියල් 5,000 ලබාගන්නායට 7,500ක. රුපියල් 10,000 ලබාගන්නායට 15,000ක. රුපියල් 15,000 ලබාගන්නායට 25,000ක. මෘදුකාංග පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් සිස්ටම් එරර් හේතුවෙන් ප්‍රතිලාභීන් 49,000කට පමණ නියමිත ප්‍රමාණයට වඩා වැඩිපුර මුදල් බැංකු ගිණුම්වලට බැර වී ඇත. උදාහරණයක් ලෙස රුපියල් 5,000ක් වැඩිපුර ලැබිය යුතු අයෙකුට රුපියල් 10,000ක් බැර වී තිබිය හැක. ඔබේ ගිණුමට අප්‍රේල් මාසයේදී මෙලෙස වැඩිපුර අනවශ්‍ය ලෙස මුදල් ලැබී තිබේ නම් එම වැඩිපුර ලැබුණු ප්‍රමාණය පමණක් මැයි මාසයේ වාරිකයෙන් අඩු කිරීමට කටයුතු කරනු ඇත. නියමිත ප්‍රමාණයට මුදල් ලැබුණු අයගේ මැයි මාසයේ දීමනාවෙන් කිසිදු මුදලක් කපා හරිනු නොලබේ. මේ ප්‍රතිලාභ කපාදු කිරීමක් නොව වැරදීමකින් ගෙවූ මුදලක් නැවත පියවා ගැනීමක් පමණක් බව අවධාරණය කෙරේ. යම් හේකින් ඔබට අප්‍රේල් මාසයේදී හිමිවිය යුතු අමතර දීමනාව ලැබී නොමැති නම් හෝ අඩු මුදලක් ලැබී ඇතනම් පද්ධතිය යාවත්කාලීන කිරීමෙන් පසු ඉදිරි මාසයේදී එම හිඟමුදල් ලබා දීමට කටයුතු කරනු ඇත. මෙම දෝෂය නිවැරදි කරමින් පවතින බැවින් මැයි මාසයේ අස්වෙසුම මුදල් ලබා දීම සුළු වශයෙන් ප්‍රමාද වීමට ඉඩ ඇත. පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වූ පසු සුපුරුදු පරිදි ගෙවීම් සිදු කෙරේ. ඔබට මේ සම්බන්ධයෙන් ගැටලුවක් ඇතනම් අභියාචනයක් ඉදිරිපත් කිරීමටද අවස්ථාව පවතින බව වීඩියෝවේ සඳහන් වේ.